එකක්. දැනගන්නවා. එයා ආවොත් විතරයි කෑම ලැබෙන්නේ. ඔහේ හැමතෙම මැරිලා ගිය දෙන්. මට නම් ඇති වෙලා අයියේ. අපිට හරියට කරදර කරනවා. ඇයියා එහෙම කරන්නේ? එයාට ඕනේ මේ කැලේ. හැබැයි තාත්තා දෙන්නේ නෑ. එයාගේ හැටි දන්නවා. අනේ අම්මා හිටියානම් එයා කොයි වගේද? හරිම ලස්සනයි. කරුණාවන්තයි. හිටියානම් අපිට ආදරය කරනවා. ඉවසන්න දරුවනේ. මේ හැම දෙයක්ම ඉක්මනට විසඳෙයි. මේ ආහාර වල වෙනුවෙන් දෙවියනි ස්තුතියි. ආමෙන්. මේ පොඩි කෑල්ලට විහිළුවක් මේක. තව මිනිස්සු බඩගින්නේ ඉන්නවා. දෙවියන් විශ්වාස කරන්න. පිස්සු අපිට විතරයි. හැන්සල් අත හොද ගන්නවා ඉක්මනට හතේ චරාව. හොඳයි අම්මා. දැනගන්නවා මම අම්මා නෙවෙයි. ආයි කිව්වොත් බලාගෙනයි. දෙවියන්ට පින්නේ එකට නම්. ඔය නිදිනද්ද? කොහොම ඇස් පියාගන්නද ඔහේ ඌර වගේ එහාට මෙහාට පෙරලෙනකොට? කරුණා කළ කෑ ගහන්න එපා. පවුල වෙනුවෙන් ටිකක් ඉවසලා ඉන්න. අමතක කරන්න එපා මට අහිංසක දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔහෙට විතරනේ දරු පවුලක් ඉන්නේ. කර්මයක් මේක. අපි ටිකක් ඉවසමු. මට නිදිමත නෑ. බඩගිනි අයියේ. මම හොඳට හිතුවා මේ ගැන. හෙට අපි මේක ඉවර කරමු. පොඩි උන් කැලේ මැදට ගෙනියමු. කොහොමද මගේ මොලේ? පොඩි පාන් කෑල්ලක් හොඳටම ඇති ඒ දෙන්නට. එයාලා කැලේ තනි කරලා අපි දරුවෝ හොයන්න යන විදිහට ගෙදරෙමු. හරිද? ඒ මහ කැලේ යාලා පාර හොයනවා බොරු. එතකොට හැම දෙයක්ම ඉවරයි. එයාලත් නෑ ඔයාටයි මටයි හැමදාම සතුටින් ඉන්න පුළුවන්. ළමයින්ව කැලේ දමලා ඉන්න. ඇත්තටම හමු වේවි ඒගොල්ලන්ට. හොඳ පවුලක් යාලට ලැබෙයි. මේට වඩා අනාගතේ හොඳ වේවි යාලගේ. එයාලව කන්න බොන්න දීලා ආදරෙන් රැක බලා ගනින් හොඳට. හොඳ ගියක් දොරක් මීද මුදල් යහමින් තියෙන කෙනෙකුට හම්බ වෙයි. මේ මහ කැලේ ඒ විදිහට ඉන්න මම විතරයි. තේරුණාද? කුමාරයා, බැරන් කුමාරයා රජදරුව වගේම යාලව ආදරෙන් බලා ගන්නේ විසහතිකයි. හැන්සල් මගේ කුමාරයා. ග්‍රේටල් මගේ කුමරිය. ඔයා හරි. එයාලගේ සතුට අපි ඉක්මනටම ලබා දෙමු. හෙටම එයාලව අපි කැලෑවට අරන් යමු. අයියේ ඇහුණාද? හෙට අපිට වෙන දේ. බය වෙන්න එපා. මං ඉන්නවනේ ඔයාට. මංගල් කැලේ එකතු කරගත්තා. කුඩා අම්මා අපිව කොහේ ගිහින් දැම්මත් බය වෙන්න දෙයක් නැහැ. දැන් නිදාගමු. මෙන්න කෑම.
ඉක්මනට කාලේ ඉවර කරගත්තොත් බලාගෙනයි. දැන් අපිත් එක්ක එනවා. අද අපි දුර ගමනක් යනවා. මොනවද කොල්ල හොයන්නේ? පාර බලාගෙන ඉනවා. තාත්තේ මගේ පරවිය වහලේ උඩ යනවා කියන්න බැරි වුණා. ඒකයි කිව්වේ මම. තේරෙන්නේ නැද්ද මෝඩ කොල්ලා? ඒ වහලට ඉරේලිය වෙట్లా දිලිසෙනවා. එනවා යන්න මොන පරවියද? හොඳයි අම්මා. ළමයිනේ දරගෙන්න මම හොඳ ගිනි වැලයක් ගහලා දෙන්නම්. මෙන්න දර. හොඳට වේලිලා. මේවා ඉක්මනට ඇවිලේවි. හැන්සල් යනවා දරගෙනවා. ග්‍රේටල් බලාගෙන ඉන්නේ අහුලනවා කෝටු. ඉක්ම කරනවා. දැන් සීතලක් නැහැ. ගිනි වැලේ ඇවිලෙනකල් සත්තු වෙන එකක් නැති වෙයි මේ පැත්තට. දන්නවද? ඔයාගේ විකාර කතා නවත්තන්න. ඔයාලා මේ ගිනි ගොඩ ළඟින් කොහෙවත් යන්න එපා. කන බොන හැම දෙයක්ම තියෙනවා. නිදිමත නම් නිදා ගන්න. තාත්තයි මමයි දරට යනවා. හවස් වෙනකොට එනවා. ළමයිනේ දෙවි පිටයි. නවත්තන්න ඕක. ඔයාගේ වැඩ වලින් ළමයි බොරුවට බය වෙනවා විතරයි. අපි යන්. දවල් වෙලා අපි කමුද? මොකද දැන් කරන්නේ? මෙහි ඉඳිමු. මටත් මාරු මහන්සි. රෑ හරියට නිදිය ගත්තෙත් නෑනේ. අනේ නිදියන්න එපා. දැන් මට බයයි. නංගි ඔයා දැන් බය වෙන්න එපා. තාත්තා ළඟපාතම ඇති. ඇහෙනවද? මට විශ්වාසයි. තාත්තා අපිව දාලා යන්නේ නෑ. කළුවලත් වැටිලා අපිට නිින්ද ගියේ ඉන්නේ අයියේ. පොරව සද්දෙන් අපි තාත්තව හොයාගමු. තාත්තේ කොහමද අපි දැන් ගෙදර යන්නේ? දන්නවද? මම පාර දිකට ගල් කැට දැම්මා. මෙන්න තවත් එකක්. මේක නෝනක්කාර වැඩක් නේ.
හිතන්නේ ඔය අන්තිම පාන් කෑල්ල තිඟන කරදරකාරයෙක් වෙන්න ඇති. සමහර විට අර දෙන්න වෙන්නේ නැති. කවුරු? මගේ ළමයි දෙන්න. ඒ දෙන්න වෙන්න බෑ. දැනටම කුමාරයා ඇවිත් ඒ දෙන්නව ඉපදීන් ඇතියාගේ මාලිකාවට. මම බලන්නම්. ඔයා ඉන්න. ඔයා විදිහින් හැමතිස්සෙම හිඟන්න රවට්ටනවා. මිනවිලා අපි කොච්චර හෙව්වද? මොන ලෝකේ යනවද මන්ද දෙන්නත් එක්ක රවුම් ගන්න මහ කැලේ. කැලේ මැදට දැන්. මගේ පැටව දෙන්න. තාත්තා හොඳයි එයාලම පාර හොයාගත්ත එක. ඇයි ඔයා මේ තරමටම එයාලට අකමැති? විකාර කතා නවත්ත ගන්නවා. ඊටත් වඩා කරදර වැඩි වුණා අත. දණ්ඩට පාන් කාලා ගෙදරටම තියෙන තා පොඩි උන් ටිකකුත් ආව මෙතන. මගේ ළමයින්ව මම බැලුවේ නැත්තම් කැලෑ සතුන්ට අහුවෙලා ඒ අහිංසකින්ව මැරිලා යාවි නිස්කාරනේ. ඔය හැමදාම කිව්වෙත් ඕකමයි කියන්නෙත් ඕකමයි. ඔය කැමති වුණත් අකමැති වුණත් වැඩක් නැහැ. මෙයාලව ගිහිල්ලා අතරමං කරලා දානවා කැලේ මැද්දටම. ඒ දරුවෝ මෙහි දුක් විඳපු ආවේ සතුන්ට අහුවෙලා මැරෙන්නේ නැතුව. ඒ මගේ ලේ. එහෙනම් ඉතින් ගිහින් හදනවා ඉක්මනට මට මිනි පෙට්ටියක්. මොඩ මිනිහු තේරෙන්නේ නැද්ද? අපි මෙහෙම හැමතේ මැරිලා ගියාම එයාලට යන කදසා මොකද යාව බලාගන්නේ කවුද? නිදාගන්න දැන්. ඔව්. ඉතින් බුද්ධිය ගන්න ගොරෝ මම ඉවරයක් කරගත්තා මේ ප්‍රශ්නේ ඉවරයිනේ. මේක මගේම කරුමේ. කොට පොඩි දරුවෝ නිදි. උන්වවන් නැවිටින්න ඕන. මගේ මලගමට කොට වහගෙන බුදියා ගන්නවා. අපේ දෙයනේ. මගේ ලස්සන ජීවිතේට මේ මොකද වුනේ? මොන කරුමයක්ද මේ? ඇයි මාව මේ වගේ අපායකට ගෙනත් දැම්මේ? මාව නිදහස් කරන්න මං අසරණයි. මට උදව් කරන්න. මාව තනි කරන්න එපා. මගේ ජීවිතේ විනාශ වෙලා යාවි. මගේ අත්පය වේදනයි. බඩගින්න උලන්න බෑ. මාව මරලා දාන්න ඉක්මනට මගේ ලස්සන ජීවිතේ මෙහෙම ගෙවන්න දෙන්නේ නැහැ. හරි. ඔය කියපු දෙක කරමු. කල් කෑලිගේ නෙවෙයි. හරි. මෙන්න කෑම. හරි අම්මා. කුඩා අම්මා. හැන්සල් මොකද කරන්නේ? දැන්ටමත් පරක්කු වෙලා තියෙන්නේ හොඳටම. මම පරවියට යනවා කියන්නයි නැවතුනේ. ආයි හම්බු නොවුනොත්. ඒකයි තාත්තේ. ඒක සැරේකුත් කිව්වා මතක නැද්ද? ඒ ඉරෙලිය වැටලා දිලිසෙන බහල මෝඩ කොල්ලා. සාතු බලයි ඔයාගෙම දිහා. වීනෙන් හරි.
ආඩිය ඉක්මන් කරනවා දැන්වත්. වටපිට බලන්න නැතුව එනවා කොල්ලෝ. මෙච්චර දුරට කුරුල්ලෝ පේන්නේ නැහැ කියලා දන්නේ නැද්ද තාම? මෝඩ වැඩක්මයි කළොත් කරන්නේ. සමා වෙන්න. හොඳ කොල්ලා. අපි අදමයි මේ තරම් දුරක් කැලේ ඇවිදගෙන යන්නේ. නේද තාත්තේ? ඔව්. ගස්සාරිම ලොකෝයි කපන්න අමාරුයි. ඔයාලා මෙතන ඉන්න. මං ගිනි මැලි අවුලන්නම්. කුඩම්ම එක්ක දර අරන් එනකල් ඉන්න පරිස්සමෙන්. කාලා හවසට ඇලවෙන්න. අපි ඉක්මනට ගිහිල්ලා ඉන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න පුතේ. මට බඩගිනි. අපි කමුද? ඔයා කන්න. ඔයා කන්නේ නැද්ද? ඔයා කන්නේ නැද්ද? නෑ මං පාර ලකුණු කළේ පාන් කෑලි වලින්. ගල් කැට තිබුණේ නෑනේ. අපි බෙදාගෙන කමු. ස්තුතියි නංගි. අපි හැරලෙමු නංගි. හවසට තාත්තා නාවොත් අපි පාර හොයාගෙන ඉක්මනට ගෙදර යමු. ඊයේ තාත්තා අපිව දැකලා හුඟක් සතුටු වුණා. මේ මහ කැලේ මැද්දේ අපිව තනි කරලා යන එකක් නැහැ අයියේ. එහෙම නේද? ඔව්. එයා අපි ළඟ ඉඳීවි. ඔයා දැන් ටිකක් නිදා ගන්න. මං ඉන්නම්. හරි. මට මහන්සි. අපි හුඟක් දුර ඇවිද්දානේ අයියේ. මට දැන් නම් බයත් හිතෙනවා. අපිට ගෙදර යන්න බැරි වෙයිද දන්නේ නැහැ අයියේ. මම භයානක හීනයක් දැක්කා. අපි අතරමං වෙලා ඉන්නවා. අනේ අයියේ ඒක නරක හීනයක් නෙවෙයි නේද? බය වෙන්න එපා නංගි. අපි පාන් කෑලි වලින් පාර හොයාගමු. අන්න පරවියෝ. එයාලමකෝ මේ. පරවියෝ පාන් කෑලි කනවා. අනේ ඔක්කොම කාලක් දන්නේ නැහැ. ඉක්මනට ගිහින් බලමු. මුකුත් නැහැනේකෝ. මුකුත් නැහැනේ. ඕ. හැමතැනම බලන්න. අපිට ගෙදර යන්න බැරි වෙයි දැන්. යෝකෝ නෑනේ. වැඩක් නෑ. පරවිය ඔක්කොම කාලා. අපි අතරමං වෙලා. මොකද දැන් කරන්නේ? බය වෙන්න එපා. මං ඉන්නවනේ. අපි ගෙදර හොයාගමු. ඒ නරියෙක්. මට බය හිතෙනවා අයියේ. කැලේ සත්තු අපිව කාලා දාවිද? නවතින්න නැතු යමු. බය වෙන්න එපා. නිර්භීත වෙන්න. දැන් අපි ගෙදරට ළඟ ඇති. විශ්වාසද? මම හිතනවා. නිදිමත හැදුනොත්? නිදාගෙන ඉඳි සත්තු කෑවොත්? අපි නිදියන්නේ නැහැ. දැන් හරිනේ. අපි නරක ළමයි හින්දාද තාත්තා අපිව දාලා ගියේ? ගෙදර ගියාම හොඳ වෙමු. යන්න බැරි වෙයිද? ගොඩක් දුර ආවනේ. දැන් ගේ ළඟම ඇති. තව ටික දුරක් ගිහින් බලමු අපි.
ඔයාට මහන්සිනේ. තව ටික දුරයි නංගි. මොකක්ද? අලු ගොඩක් වගේ. හරි රස්නේ එතන. ඒක අපේ වෙන්න බෑ. මේ කිට්ටුව කවුරු හරි ඇති. හේයි! කවුරුත් නැද්ද? අපි පොඩි ළමයි. අපි ඇහෙනවද? මේ මගේ සලුව අතන තිබුණේ. එහෙමද? අපි මෙතන ඉඳලා උදෙන්ම යමු නංගි. ඔයාට විවේක ගන්න පුළුවන්. කන්න එපා. වස ඇති. කමක් නෑ. කොහමද? හොඳයි වගේ. ඇත්ත? මට තවත් යන්න අමාරුයි අයියේ. කන්න දෙයක් නැති වුණොත් නම් අපිට මේ කැලෑවේ මැරෙන්න තමයි වෙන්නේ අයියේ. කන්න මොනවාරි හම්බ වෙයි අපිට. ටික දුරක් යමුකෝ. අපි මේ කැලේ මැරිලා ගියාට පස්සේ නම් සත්තු කෑවත් කමක් නෑ අයියේ. එහෙම කියන්න එපා නංගි. වෙන මොනවා කරන්නද? ඔයාටත් හුඟක් බඩගිනි ඇතිනේ. අර බලන්න. එයාගේ ලස්සන. එයා සින්දු කියන්නේ අපිටද? සමා වෙන්න. එයා යන්නේ නැතුව තව ටිකක් වෙලා හිටියනම්. එයා අපිට ඉන්න කියනවා වගේ. ඔව් අපි යමු. හෙමින් යමු කුරුල්ලෝ. අපිට හරි මහන්සි. අනේ දැන් ඇති. අන්න අතන ගියා. යමු නංගි. ඒක සීනි බෝල ගියා. අපි බේරුණා. අපි බේරුණා. මම මේක කන්නම්. ඔය අතෙන්ට යන්න. කන්න නංගි. කාගේද දන්නේ නෑනේ. කමක් නෑ. කෑමනේ. අඩු ගානේ බඩගින්න හරි නැති වෙනවනේ. රසයිද? හරි රසයි. කන්න මගේ ගෙදර. ඒ තුරු නොකර ඇඟිලි අත්තරේ. දෙන්නද? හා ආහෝ නාදංගයෝ. ඒගොල්ලෝ මගේ ගෙදර කනවා වගේම එයාලවත් කාලා දමනවා මං. නංගි කොහොමද මෙහාට ආවේ? උඹලා පොඩි දඟයෝ නේද? මං වගේ මෑලියකට බය වුණාද? බය වෙන්න එපා. එන්න දරුවනේ මාත් එක්ක. එන්න. මං ඔයාලවත් බලා ගන්නම්. එන්න ඉතින් කිව්වම අහලා. මං හදලා දෙන්නම් රස කෑම.
ඕ මට පේන්නේ ඔයගලන්ට හොඳටම බඩගිනි වෙලා වගේ. අපි අතරමං වෙලා හිටියේ. අපි හිතුවේ මැරෙයි කියලා. කොහොමත් මැරෙනවා තමයි. ලොකු වෙනකන් ටිකක් ඉවසලා ඉමුකෝ. ඊට පස්සේ අපි අනිත් දේවල් බලමුකෝ. දැන් කාලා ඉවර වෙලා මාන්සිනි වෙන්නත් එක්ක හොඳට නිදා ගන්නකෝ. බය වෙන්න දෙයක් නැහැ. මෙහෙදී ඇති තරම් කාලා මහත් වෙන්න ඕනේ. මේ වගේ. එන්නේ ඇඳට යන්න. අපිට උදව් කරාට හුඟක් පිං. ස්තුතියි නිදාගන්න. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. මං ඉන්නවනේ ඔයාලත් එක්ක. අපි සුරංගනා ලෝකෙට ළඟයිද? සමහර විට මේ එහෙවෙන්නත් පුළුවන් නංගි. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. බලමු කවද වැඩිපුර මහත් කරලා මාස් කන්න පුළුවන් කියලා ඉක්මනට. මට ඉවසිල්ලක් නෑ. මට යන්න දෙන්න. අනේ එපා. අනේ මට යන්න දෙන්න. අයියෝ. අනේ මට යන්න දෙන්න. නංගි. අනේ මාව බේර ගන්න. අයියෝ. මට යන්න දෙන්න. යනවා. නංගි. හරියට වෙලාවට මං එළියට ගන්නම් කොළුවෝ. නැගිටිනවා කම්මැලි කෙල්ල. වතුර උණු කරලා සහෝදරයට උයලා දෙනවා ඉක්මනට. හොඳට තර වෙන්න. මට කන්න පුළුවන් විදියට. එනවා. බලා ගන්නවා මං උයන විදිය. නැගිටිනවා. එනවා මගේ පස්සෙන්. මෙන්න මෙහෙම. අතන තියෙනවා වතුර. මෙන්න ලිප උයනවා. මගේ සහෝදරයව කන්න එපා. බහ ගන්නවා කට. මගේ කෑම මම හදා ගන්න ඕනේ. ඇයි ආව කන්නේ? ඔය අයියේ හරි හොඳයිනේ. අපි වැරදි කළාද? අපි ගෙදර කැඩුවටද? බඩගිනි වුණානේ. අනේ කියන්න. අපි වැරදි හදා ගන්නම්. මේක අහගන්නවා. මම යාව කන්නේ මන්තරකාරියෝ පොඩි ළමයි කන්න ආසහින්ද මෝඩ කෙල්ල. දැන්වත් තේරුණාද? මගේ ප්‍රියතම ආහාරය තමයි පොඩි ළමයි කන එක. මාගේ ගෙදර කාපු එක නම් ලොකු වරදක් තමයි. ඒත් මම මේ වහලිය හදලා තින්නේ ඔය වගේ පොඩි උන් අල්ලගන්න තමයි. තේරුණාද? හරි. දැන් දඟ වැඩ බෑ. හොඳයි. අපි වැඩ පටන් ගමු. ඉක්මනට කන්න දෙන්න ඕනේ අර ළමයින්ට. මම අපිටත් උයන්නද? අද එපා. කෝඩුව ඇතුලේ ඔයා දන්නවද? හොඳට මහතට වැඩුණු කොල්ලෙක් අපූරු කොල්ලෙක් ඉන්නවා. අද මගේ කෑම එයා තමයි. ඔයාත් කැමති වෙයිනේ මාස් වලින් පිරුණු හොඳ අතකට හරි එහෙම නැත්තම් කනකට හරි. එපා. දෙන්නෙත් නෑ කෙල්ලේ. අර කටු ටික කනවා ගිහින් සහෝදරයාට කෑම ටික දුන්නට පස්සේ ඔක්කොම දෙනවා. කොහොම හරි කවනවා. ඔව්. හැන්සල් අයිනට යනවා. මේ තියෙන්නේ රෑ කෑම. එනවා මෙහාට. එපා නේ. හිතන්නවත් එපා හොර කොල්ලා. මේ කවුළු ඇතුලෙන් ඔක්කොම කෑම ටික දෙනවා. හරිද? දෙන දේ කාලා පාඩුවේ ඉන්නවා.
මං අද රෑ කෑම පටන් ගන්න ඕනේ නේ දැන්. අනේ අප්පා අනේ මාව බේර ගන්න අයියෝ අනේ. එයා ගියානේ. අපි මේව හංගමු. අයියේ එයා පොඩි ළමයි කනවා කිව්වා. ඔයාව මහත් කරලා ඔයාවත් කනවා කිව්වා. එයා ඒක කරයි එහෙනම්. අනේ මට යන්න දෙන්න. මේව කන්න බෑ. මාව මහත් වෙයි. මාව කයියා. ඔයාට මේව කන්න වෙනවා නැත්නම් එයා කවයි. මාව මැරෙයි. ඔයා මේව හංගන්න. මම ගෙනත් දෙන්නම් හැමදාම. පස්සේ සත්තුන්ට දාමු. හංගන්න. නැත්නම් එයා මේව දකි. නෑ නංගි මෙහෙම වැව්වම කාටවත් පේන්නේ නෑ. ඔයාට කෑම එකතු කරන්නයි වෙන්නේ. එයා සුවඳින් දැනගනීනේ. උග කාලෙකින් බඩකට පිරෙන්න හොඳට කෑවා. ගෙතල් බැරේනෝ. වැඩ ගොඩක් තියෙනවා. වැඩ. මට පීන්න බෑ. හරි නපුරුයි. මොනවද ඕනේ? මාත් එක්ක උයන් එනවා. හොඳ දෙයක් තියෙනවා ඔයාට කියලා දෙන්න. ළමයෙක් දුඹුරු පාන් කරන්නේ කොහොමද කියලා. මං ඕවට කැමති නෑ. දැන් ඔක කැමති නෑ. කටහනවා. මේ විදිහට තලපයක් හදන්න ඕනේ. දැක්කද? ඊට පස්සේ මේ කෑරලා ඇතුළට වක් කරන්න ඕනේ. මෙන්න මේ වගේ. හොඳට පුරවන්න ඕනේ. එක සමානව. දැක්කද? දැන් හරි. දැන් මේ වහනවා. පස්සේ අපි මේක පෝරණුවට දානවා. ආගෙත් භූත පෝරණුවට. දැරියා. ඇතුළට යන්න කොල්ලෝ. දැන් මගේ මැජික් වචනේ 3 පාරක් කියනවා. මගේ ආසම කොටස. තලපේ කරවෙනු හොඳම කව්වාරි කැමාරි. Kadibai. අයියේ ඒ ඉඟුරු පාන්දරුවෝ මේ ළමයි හැමෝම මේ විදියට හදපු අය. මේ ඔක්කොමලා ඔව් අයියේ. බලමු ඔක්කොම කාලාද කියලා මේක ඔළුවා. ඔව් ඔක්කොම කාලා. හොඳයි. එයාත් කෑවා, මාත් කෑවා, කෙල්ලත් කෑවා නම් හරි. ඉක්මනට වීදුරුව දාන්න ඕනේ. දංගයෝ ජනේලේ කඩලා දැම්මනේ. උදව් කරන්නද? ඕනේ නෑ. එළියට ගිහින් ළමයින්ගේ දෙයක් කරනවා. පැනලා යන්න හිතන්නවත් එපා. කාටවත් බෑ. ළඟපාතක් ගෙයක් තියන් මිනිස් පුලුටක්වත් නෑ. ඒ හන්ද මෙහෙන් පැනලා යන්න හැදුවොත් ඔයාගේ සහෝදරයන් මහත් උනත් නැතත් එයා ඉවරයි. යනවා එළියට. මට ඉවසන්න බෑ මිනිස් ගඳ. කන්නමයි හිතෙන්නේ. මගේ ආසාව. ඉක්මනට කෑම පිඟන් දෙන්න. කන්න එපා. අනේ අයියේ මට හැමදාම කන්න දෙන්නේ කටු විතරයි. එකක් කන්නම්. ඔයා මහත් වෙයි. අනේ මන්දා.
ඉක්මනට මට හොඳටම බඩගිනි. ඔව්. මෙන්න ඔයාට කෑම. දෙන්න වැංගිල්ල. ඕ බලන්න ඕනේ දාගයාගේ මහත. එයා තාම මහත නෑ. දැන් සතියක් වුණා. හොඳට ඇදිලා ඇති. මේ කෑම වලට මහත් වෙන්නේ නැතම් පුතුමියා. මට විශ්වාසයි. එයා හරිම කිට්ටුයි තාම. කට වහ ගන්නවා. දෙන්න වැංගිල්ල. යනවා නහකට. දෙනවා මෙහාට ඇඟිල්ල. මදි. හොඳටම මදි. මට ඕනේ මස්. ගොඩාක් මස්. හොඳට හැදිලා පෙම්බිලා තෙල් බේරන මස් කුට්ටිවට ඕනේ. තවගේ මස්. ඉතන කොටත් මගේ කටට කෙලවුනනවා. මහන් ඉවසනවා. හැබැයි තව මට මස් ඕනේ. මස්. තව කෑම දෙනවා. ගොඩාක් ඇති තරම්. ග්‍රෙටල් ඇවිල්ලා හදනවා තව කෑම. හොඳයි. මම ඔක්කොම කවන්නම්. හරි. එල්ලේ තමුන්ගේ රාජකාරිය කාලා නිදාගෙන මහත්තට එකයි. පාන් කෑල්ල දෙන්න. මට බඩගින්නට ඔය පොඩි කෑල්ල ඇති. මහත් වෙලා මැරෙන්න බෑ. නංගි, ඔයා මහත් වෙලාද? මම කන්නේ කටුනේ. ඔයාට පිස්සුද? හැරෙන්න බලන්න. නංගි, ඔයා හොරෙන් කනවනේ. ඇත්ත නේද? මම කෙට්ටු වෙනකොට ඔයා මහත් වෙයි. එතකොට මොකද වෙන්නේ? හිරුම් ගන්න අයියේ. ඔයා දවසම ඔතන ඉන්නේ. මම දුවනෝ ඉවරයක් නෑ. මේක අරක. අතන මෙතන. ලෑ. කෑම සුවඳයි. ගොඩාක් තියෙනවා. ආසයි. මගේ බඩ ගොඩාක් රිදෙනවා. කන්නේ නැතුවම ඉඳලා. මට අමාරුයි. මහන්සි. නිර්භීත වෙන්න නංගි. අර ළමයාට උන දේ දැක්කනේ. එයා පිච්චුණා, කර වුණා. අන්තිමට එයා ඉඟුරුපාන් විස්කෝතුවක් වුණා. ඔයා ඒකට කැමතිද? නෑ, මම නිර්භීතයි. කොහොම හරි අපි මේකෙන් බේරෙමු. ඒක අපිට කරන්න පුළුවන්. හොඳයි. ඔයා මට ආදරේ. හිත හොඳයි. ඔහොම ඉන්න. අපිට ඉන්නේ අපි විතරයි. එකටම ඉන්න ඕනේ. අද හොඳ දවසක් ග්‍රේටල්. හොඳ දවසක්. මට බඩගිනි. අදට මාසයක් ඔය දෙන්න මගේ ගෙදර ඇවිත් ඔක්කොම කෑම ಜಾති කාලා දැම්මා. ඒ කාපු කෑමට තර වෙන්න ඕනේ යමලා. දැන් මේ හොඳට තර වෙලා නේද හැන්සල් කොල්ලෝ? දෙන වැංගිල්ල බලන්න. නෑ වෙන්න බෑ. කොහොමත් වෙන්න බෑ. මහත නූනෝ එකම කොල්ලා මෙයා. කොච්චර කෑවත් එකම තැනනේ. ඔය ඇති කරන්න වෙන දෙයක් නෑ. දවසත් හොඳ හන්දා ඉවසන්න ඕනෙත් නෑ. මගේ බඩගින්නත් හොඳටම වැඩි වෙලා දැන් ලොකු උනත් නැතත් මෙයා හෙට මම කෑමට ගන්නවා. එච්චරයි. අපි තව ටික දවසක් ඉවසමු. ඉක්මනට මහත් වෙයි. සමහර විට මම කෑව මදි ඇති. තව ටිකක් දෙන්න. මට විශ්වාසයි. මම කියන දේ අහන්න. මම හොඳට කාලා ඔයා කියන විදියට ඉක්මනටම මහත් වෙන්නම්. නෑ ඕනේ නෑ. අනේ කරුණා කරලා. නෑ මම තීරණයක් ගත්තා. ග්‍රේටල් ගෙන් වතුර අරන් එනවා. හෙට හොඳ දවසක්. ඌයමු. Angari kemati. දෙවියනි මාව ඇහෙනවද? මගේ අයියව බේරලා දෙන්න. මම යාට හුඟක් ආදරෙයි. අපිව කැලේ සත්තු කෑවට කමක් නැහැ. ඒක මීට වඩා හොඳයි.
එතකොට අපි එකටනේ ඉන්නේ. මට තනි. මට හරිම පාළුයි. අපිට උදව් කරන්න දෙවියනි. සට වහගන්නවා. මට තරහ යන්න කලින්. එනවා මෙතන යාඥා කරන්න සහෝදරයා මට වෙනුවෙන්. දැන් තරහ යනවා. ඔයා මහා නපුරුම මන්ත්‍රකාරියක්. එහෙමද? ගිහින් වතුර අරන් එනවා. නැගිටිනවා. නැගිටිනවා. එක්මන්ට. ඔයා අදහස වෙනස් කළාද? නෑ. මම ගින්න ගැහුවා. ඉවසන්න බෑ. එනවා. මට ලොකු බඩගින්නක් ආවා. ඉවසන්න බෑ කොහොමදවත්. ඇහුණද? අපි හැන්සල්ව පස්සේ ගේමු. දැන් හොඳ හොද්දක් ඉස්සලා හදමු. කටට කෙලක් තුනනවා. මන් ලුණු ගේන්නම්. කොහෙන්ද? ඇතුලෙන් මන් ලුණු අරන් ඉනකම් මේකට බහැලා බලනවා රස් නැද්ද කියලා. බහැලා බලනවා. හොඳටම රත් වෙලා. ඇතුලට බහැලා බලනවා. කොහොමද යන්නේ මම? මම දන්නේ නෑනේ. ඇතුලට නැගලා බලනවා. තේරෙන්නේ නැද්ද? මට ඉඩ මදි. ඉඩ ඇති. මම හිතන්නේ. මට ඉඩ ඇති බෝඩි බලනවා. එයා පිච්චුණා. අපි බේරුණා. ස්තුතියි. ඔයා දක්ෂයි, නුවණක්කාරයි, දක්ෂයි. ඉබ්බත් දැම්මා. දැන් යාට එළියට එන්න බෑ. මගේ ජීවිතේ කවදාවත් මම මෙතරම් සතුටු වෙලා නැහැ. එයා වේදනාවෙන් කෑ ගැහුවා. පව් කියලාත් හිතෙනවා. යේ අපි බේරුණා. යේ අපි බේරුණා. කොනේවි? මන්ත්‍රකාරී ඉංග්‍රීසි ස්කෝතුවක් කළා අර. එන්න අපි යමු. කැලෑව හොඳයි මීට වඩා ගොඩක්. යම්. නංගි මම මේ පළාත දන්නවා. ගෙදරට ළඟයි වගේ. අන්න අපේ ගෙදර මමයි දැක්කේ. තාත්තේ අපි ආවා. හැන්සල් ග්‍රේටල් දෙවියන්ට ස්තුති වේවා. මං හරිම දුකෙන් හිටියේ. හැමතැනම හෙව්වා. හැමතැනම. එන්න. වාඩි වෙන්න. මගේ දරුවෝ. මගේම දරුවෝ. කුඩම්මා මැරුණා. දැන් අපි විතරයි. අපි තුන්දෙනා. කොහොම හරි ජීවත් වෙමු අපි. අනේ අද හරිම සතුටුයි මට. මටත් සතුටුයි. අපි හැමදාම හොඳින් ඉඳිමු.